සුවනුවනට ඔයාව ආයුබෝවන් කියා පිළිගන්නවා. අද ලංකාවේ හැම 5 දෙනෙකුගෙන්ම එක් අයෙකුට දියවැඩියා රෝගය තියෙනවා. බය වෙන්න ඕනේ නැහැ. හැබැයි දැනගෙන ඉන්න ඕන. අද මම කියන්නේ දියවැඩියාව තියෙන අයටත් හැදෙන්න කලින් පරිස්සම් වෙන්න ඕන අයටත් ආයුර්වේදයේත් නූතන වෛද්‍ය විද්‍යාවෙත් එන කාරණා 5ක්. 1. කන්න ඕන කෑම. පළවෙනි එක සුදු බත්, සුදු පාන්, සුදු සීනි වගේ ඉක්මනින් දිය වෙන කෑම අඩු කරන්න. ඒ වගේ තියෙන සීනි ඉක්මනින්ම ලේ වලට උරා ගන්නවා. ඒ නිසා සුදු බත්, සුදු සීනි, සුදු පිටි සහ පාන් ආහාරයට ගැනීම අඩු කරන්න. ඒ වෙනුවට දකුණේ රතු කැකුළු, යාපනයේ සම්බා, ඕට්ස්, බාර්ලි, පරිප්පු, කඩල වගේ මන්දගාමීව දියවෙන ආහාර ගන්න. මේ වගේ තියෙන තන්තු සීනි උරා ගැනීම අඩු කරනවා. තිත්ත රස තියෙන දේවල් වැඩිපුර ආහාරයට ගන්න. 2. දෙවෙනි එක හරි සරලයි. සීනි සහ විවිධ බීම වර්ග, සෝස්, කේක්, ෆ්‍රයිඩ් ෆුඩ් වගේ දේවල් අඩු කරන්න. මේවට කියන්නේ empty calories කියලා. පෝෂණයක් නැහැ. සීනි විතරයි. එළවලු පළතුරු කන්න. හැබැයි කෙසෙල්, මිදි වගේ සීනි වැඩි පළතුරු ටිකක් අඩුවෙන් කන්න. peer, දොඩම් වගේ ඒවා හොඳයි. 3. තුන්වෙනි එක. බෙහෙත් වගේම වැදගත් කෑමෙන් පස්සේ විනාඩි 10ක්වත් ඇවිදීම. ඇවිදින කොට ලේවල තියෙන වැඩිපුර සීනි දහනය වෙනවා. ඉන්සියුලින් නැතුව සීනි පාලනය වෙනවා. දවසට විනාඩි 30ක් වේගයෙන් ඇවිදින්න. ඒ ඇති. ජිම් ඕනේ නැහැ. 4. ගොඩක් අය අමතක කරනවා මානසික පීඩනය. මේ මානසික පීඩනය වැඩි වුණාම කෝටිසෝල් හෝමෝනය වැඩි වෙලා සීනිත් වැඩි වෙනවා. දවසට විනාඩි 10ක්වත් ආනාපාන සති භාවනාව, ප්‍රාණයාම, යෝග ව්‍යායාම කරන්න. සිත නෙවුනම ඇගේ සීනිත් පාලනය වෙනවා. 5. අන්තිම එක. දවසට පැය 6ක් හෝ 8ක් නිදාගන්න. රෑ 11ට කලින් නිදාගන්න පුරුදු වෙන්න. නිින්ද මදි වුණාම සීනි පාලනය කරන හෝමෝන අවුල් වෙනවා. රෑට දුරකථනය පැත්තකින් තියන්න. දියවැඩියාව කියන්නේ කළමනාකරණය කරන්න පුළුවන් තත්ත්වයක්. දැනගෙන පරිස්සම් වෙලා නිරෝගීව ඉන්න පුළුවන්. මම සුවනුවන. ඔයාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.